හරි. අපි Rich Dad Poor Dad කියන පොතේ දෙවැනි කොටස බලමු. අද අපි කතා කරන්න යන්නේ Rich Don't Work for Money. රොබර්ට් තාත්තගෙන් අහනවා තාත්තේ මට පොහොසතෙක් වෙන්න ඕනේ කියලා. තාත්තා අහනවා ඇයි ඔයාට එකපාරට පොහොසතෙක් වෙන්න හිතුනේ? රොබර්ට් පිළිතුරු දෙනවා අපේ පන්තියේ ජිම් කියලා ළමෙක් ඉන්නවා. එයාගේ අම්මා ලොකු පාටියක් තියලා තියෙනවා. මාව අඬ ගැහුවේ නැහැ. ඇහුවොත් මම දුප්පත් ළමයෙක්ලු කියලා කිව්වා. ඉතින් අපේ රොබර්ට්ගේ තාත්තා ඒගොල්ලෝ එහෙමද කිව්වේ කියලා අහලා ආයෙත් එයාගේ වැඩේ පටන් ගත්තා. මේ අපේ රොබර්ට් හරියට අවුල් ගියා. තාත්තා ඔච්චර කියලා ගානක් නැතුව ඉන්න නිසා ආයෙත් කලින් ප්‍රශ්නෙම ඇහුවා. එයාගෙන් ඇහුවට එයාට කියන්න දෙයක් දන්නේ නැහැ. එයාගේ තත්ත්වය හැටියට උත්තර දෙනවා මොලේ පාවිච්චි කරන්න. හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරන්න කියලා. දැන් ඉතින් අපේ රොබර්ට් මේකම කල්පනා කරන් ඉන්නවා. අනිත් දවසේ ඉස්කෝලේට රොබර්ට් ගිහින් මයික් එක්ක කතා කරනවා අපිට සල්ලි ඕනේ. ඒ වෙනුවෙන් අපි මොනවද කරන්න කියලා කල්පනා කරන් ඉද්දිම මයිකුත් කියනවා ඔව් අපි ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරමු කියලා. දැන් දෙන්නම ඉඳගෙන කල්පනා කරනවා. ටික වෙලාවකින් මේ දෙන්නටම හොඳ අදහසක් එනවා. ඉස්සර දත් ආලේපන නිකල් වලින් හදනවා. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා මේවායෙන් නිකල් අරන් ඒගොල්ලෝ විද්‍යාව පාඩමේ ඉගෙන ගත්තු දේවල් එකතු කරගෙන යම් දෙයක් කරනවා කියලා. මෙහෙම කරගෙන ඉන්නවා කාලයක් විතර. දැන් මේ දේ කරන්නේ රොබර්ට්ගේ තාත්තගේ ගෑරේජ් එකේ. රොබර්ට්ගේ තාත්තා මේක දැකලා අහනවා මොනවද මේ කරන්න කියලා. මේගොල්ලෝ එතකොට පැහැදිලි කරලා දෙනවා. තාත්තා එකපාරටම කියනවා මෙහෙම කරන දේවල් නීති විරෝධී. එහෙම කියද්දි මේගොල්ලෝ දෙන්නටම හරියට අවුල් යනවා. ආසාවෙන් පටන් ගත්තු දෙයක් නතර කරන්න උනා කියලා. එතකොට තමා තාත්තට මේගොල්ලන්ගේ උනන්දුව දැනිලා මේ දෙන්නව අඬ ගහලා කියනවා උඹට සල්ලි හම්බ කරන්න ඕනේ නම් මයික්ගේ තාත්තා ගාව ඉගෙන ගන්න එයා දන්නවා කියලා. ඒ කියපු ගමන් මයික් අහනවා අපේ තාත්තා ගාව. එහෙමයි කියලා. එතකොට රොබර්ට්ගේ තාත්තා උත්තර දෙනවා ඔව් එයා හොඳ බිස්නස් එකක් කරනවා. අපි දෙන්නටම එකම account කෙනෙක් තමයි ඉන්නේ. එයා හැමදාම ඔයාගේ තාත්තා ගැන කියනවා. සල්ලි සම්බන්ධව හරි ජෙනුයින් මිනිස්සයා කියලා. රොබර්ට්ගේ තාත්තා උත්තර දෙනවා. එතකොට මයිකුත් කියනවා හරි අපි තාත්තා ගාව ගිහිල්ලා කතා කරන්නම් කියලා. මේගොල්ලෝ දෙන්නම පහුවදා මයික්ගේ තාත්තා එක්ක කතා කරන්න යනවා. එයා කියනවා මට පන්ති තියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න බෑ. ඔයගොල්ලෝ මං ගාව වැඩ කරන්න ඕනේ. පැයකට මං රුපියල් 10ක් දෙනවා. සතියකට පැය 3 ගානේ දෙන්නම වැඩ කරන්න ඕනේ කියලා. ඒත් එක්ක මයික්ගේ තාත්තා කියනවා තප්පර 10ක් දෙන්නම් කැමති නම් කියන්න නැත්නම් මෙතනින් යන්න කියලා. හරි කරන්නම් කියලා මේ දෙන්නම වැඩේ බාර ගන්නවා. සති 3ක් විතර කට්ට කකා වැඩ කරත් මයික්ගේ තාත්තත් කිසිම දෙයක් කතා කරන්නේ. රොබර්ට් හරියටම තරහා යනවා. මෙච්චර අඩු ගානකට වැඩ කරලත් මේගොල්ලෝ මුකුත්ම කියලා දෙන්නේ නැහැ කියලා. 4 වෙනි සතියේ මයික්ට කියනවා මේක හරියන්නේ නැහැ. මම කිසිම දෙයක් කරන්නේ මට කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ කියලා. මං නවත්තන්න යනවා කියලාත් කියනවා. මයික් hina වෙලා උත්තර දෙනවා අපේ තාත්තා දන්නවා මේක වෙයි කියලා. ඔයා මෙහෙම කියන දාට ඔයාට කිව්වා තාත්තව හම්බෙන්න එන්න කියලා. රොබර්ට් පුදුමයි. මං මේක අතහැරලා යනකම් ඔයගොල්ලෝ දෙන්නම බලන් හිටියද කියලා කල්පනා කරනවත් එක්කම හරි අනිත් දවසේ මයික්ගේ තාත්තා ගාවට යන්නම් කියලා කල්පනා කරලා යනවා අනිත් දවසේ මයික්ගේ තාත්තව හම්බෙන්න. මයික්ගේ තාත්තා එකපාරටම රොබර්ට්ට කියනවා පොලිමේ එන්න රොබර්ට් කියලා. මෙයාත් හරි කියලා ගිහින් මුල්ලකට වෙලා ඉන්නවා පැයක් විතර. පැයකට විතර පස්සේ මයික්ගේ තාත්තා රොබර්ට්ව අඬ ගහලා ආනවා ඇයි ඔයා නතර වෙන්න යන්නේ කියලා. රොබර්ට් හරියටම තරහා යනවා. එයා කියනවා ඔයගොල්ලෝ පොඩි ළමයින්ගෙන් වැඩ ගන්නවා. ගෙවන්නෙත් අඩුවෙන්. ඔයා කිව්වනේ මට වැඩ කරොත් හැමදේම කියලා දෙනවයි කියලා. ඔයා කිසිම දෙයක් මට කියලා දුන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම මාව රැවට්ටුවයි කියලා. හරිම තරහකින් හරිම දුකකින් කියනවා. මයික්ගේ තාත්තත් hina වෙවි කියනවා මං ඔයාට උගන්නන ගමන් තමා ඉන්නේ. ඔයා තමා ඒක තේරුම් ගන්න නැත්තේ කියලා. එතකොට රොබර්ට් තරහින් කියනවා නෑ මම විශ්වාස කරන්නේ මම නවත්තන්න යනවා කියලා රොබර්ට් කියද්දි මයික්ගේ තාත්තා hina වෙලා කියනවා අවුලක් නෑ මගේ සේවකයෙන්ගෙන් භාගයක විදියට කතා කරන්න හුරු වෙලා කියලා. ඔයා උගන්නනවා කියලා හිතන් ඉන්නේ ඉන්දවලා කළු ලෑල්ලේ අකුරු ලියලා කියලා දෙන එකද කියලා අහද්දි රොබර්ට් ඉතින් අවුරුදු 9ක පුංචි කොල්ලෙක් සාධාරණ විදියට උත්තර දෙනවා ඔව් කියලා. ඒකට ඉතින් අපේ මයික්ගේ තාත්තා කියනවා ජීවිතය කවදාවත් ඔයගොල්ලන්ට සැපට ඉඳවලා කියලා දෙන්නේ නැහැ. ප්‍රශ්න දුක මේ සියලු දේවලින්ම තමයි අපි ජීවිතය ඉගෙන ගන්න ඕනේ කියලා. ජීවිතය අපි සියලු දෙනාම අභියෝග එක්ක මුල්ලකට තල්ලු කරනවා. සමහරු දරා ගන්න බැරුව ඒක අතහැරලා එළියට එද්දි සමහරු ඒ සියලු ප්‍රශ්න ජයගෙන ගොඩක් ඉගෙනගෙන ඉදිරියට එනවා.
ඔයා කවද්ද මේ ප්‍රශ්න වලින් ඉගෙනගෙන තේරුම් ගන්න එදාට ඔයා බුද්ධිමත් ධනවත් සතුට හැමදාම දකින්න පුද්ගලයෙක් වෙනවා කියලා මයික්ගේ තාත්තා කියනවා. දැන් පොඩ්ඩක් රොබර්ට්ගේ තාත්තගේ මයික්ගේ තාත්තගේ දෙන්නගෙම වෙනස තේරෙන්න පටන් අරන්. මයික්ගේ තාත්තා කියනවා ඔයාට මාව වෙනස් කරන්න බෑ. ඔයාගේ ප්‍රශ්න වලට මාව හැමදාම අදින්න එපා. ඔයාට පුළුවන් ඔයාව වෙනස් කරගන්න විතරයි. ඔයා හැමදාමත් බලන්න ඕනේ ඔයාව වෙනස් කරගෙන ඉස්සරහට යන්න කියලා. මේක කල්පනා කරලා බලලා රොබර්ට් කියනවා හරි මට මීට වඩා පොඩ්ඩක් වැඩි කරලා හරි ගෙවන්න කියලා. මයික්ගේ තාත්තා hina වෙලා කියනවා අවුලක් නැහැ. ඔයා දැන් මගේ සේවකෙක් වගේ කතා කරන්න පටන් අරන් කියලා කියනවත් එක්කම එයා කියනවා මේ වගේ ඉන්න කවුරුත් හැමදාමත් හිතන් ඉන්නවා සල්ලි ආවොත් අපේ ප්‍රශ්න විසඳෙයි කියලා. ඒත් ඒක හැමදාමත් හීනයක් විතරයි. කවදාවත් එහෙම වෙන්න බෑ කියලා. දැන් රොබර්ට් එතකොට කහනවා මොනා කරද්ද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා. ඔයාගේ බුද්ධිමත්කම තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා අවශ්‍යම දෙයක් රොබර්ට්ට කියලා දෙනවා. The poor and middle class work for money, rich money work for them. දැන් මෙයාට ටිකින් ටික තේරෙනවා. හරි අවුලක් නැහැ කියලා රොබර්ට් කියනවා මට මේ ගැන කියලා දෙන්න කියලා. මයික්ගේ තාත්තා එතකොට උත්තර දෙනවා මේ සැරේ මං කියලා දෙන්නම් හැබැයි 7-5ක් ගෙවන්න නොමිලේ ඔයා මට වැඩ කරන්න ඕනේ කියලා. හිත අවුලෙන් හරි රොබර්ට් ඉතින් මේක බාර ගන්නවා. 4 වෙනි සතියේ මයික්ගේ තාත්තා එනවා සුපර් මාකට් එකට. එහෙ තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. එළියට ගිහින් එමු කියලා දෙන්නවම අඬ ගහලා මෙහෙම යනවත් එක්කම මයික්ගේ තාත්තා ගොඩක් දේවල් බෙදා ගන්නවා. ඔයගොල්ලෝ හිතන්න පටන් ගන්න ඕන කාලේ හරි. අනාගතේ ඔයගොල්ලෝ හොඳ රස්සාවක් කරන්න ඕනේ කියලා හිතන් වැඩ කරොත් මේ වගේ තමයි අන්තිම කාලේ වෙනකන් කට්ට කන්න වෙන්නේ. මේකෙන් බේරිලා එළියට එන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝම තමයි කල්පනා කරන්න ඕනේ. නෑ මෙහෙම ඉන්න එක නිදහස් කියලා හිතෙනවා නම් ඒ ජීවිතේ මංම දෙන්නම් කියලා මයික්ගේ තාත්තා කියනවත් එක්කම කියනවා ඔයා ඉල්ලපු විදිහටම මං ඔයාට පැයකට රුපියල් 25 ගානේ ගෙවන්නම් කියලා. හරි 100ක් දෙන්නම් 200ක් දෙන්නම් කියලා ගණන් වැඩි කරගෙනම ඉන්නකොට මේගොල්ලෝ උඩබිම බලනවා. තාත්තා hina වෙලා කියනවා අවුලක් නැහැ. මං හිතුවටත් වඩා ඔයගොල්ලෝ හොඳයි. වෙන කවුරු හරි නම් මේකෙන් මොකක් හරි දෙයක් තෝරගෙන. ඒකට හේතුව තමා සාමාන්‍ය මිනිස්සෙක්ට ප්‍රධාන හැඟීම් දෙකක් තියෙනවා. එකක් බය අනික තණ්හාව. ඒ නිසා සාමාන්‍ය මිනිස්සෙක් අනිවාර්යෙන් මේ ඔෆර් වලින් එකක් තෝරගනී කියලා. ඒකට හොඳම උදාහරණයක් කියනවා. මුලින්ම සල්ලි අතේ නැහැ කියන බයට වැඩට යනවා. ඊට පස්සේ සල්ලි ටිකක් අතට ආවම ආසාවයි තණ්හාවයි ඇති වෙලා සල්ලි ඔක්කොම ඒවටම යනවා. ඊට පස්සේ මාස අන්තිමේ අතේ 7-5ක් නැහැ. ආයෙ වැඩට යනවා ඒ බයට. ආයේ ආසාවලට සල්ලි යනවා. මේකට තමයි රැට් රේස් කියලා කියන්නේ. මේකට හොඳම උදාහරණය තමයි ගෙවන්න බඩු ගන්න කට්ටිය. මේගොල්ලෝ අතේ තියෙන සල්ලි වලින් ආස කරන බඩු ගන්නවා ගෙවන්න. ඊට පස්සේ වාරිකේ ගෙවා ගන්න බැරිව බැටට යනවා. මේක වැඩියෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මධ්‍යම පන්තියේ පවුල් වල. මේ වගේ මිනිස්සු හිතනවා සල්ලි වැඩියෙන් හම්බ වුණොත් ප්‍රශ්න ඉවර වෙයි කියලා. හැබැයි සල්ලි වැඩි වෙන තරමට වියදම තමා මේ අයට වැඩි. ඒක හරියටම කියනවා නම් කොච්චර සල්ලි වැඩියෙන් හම්බුණත් මේගොල්ලන්ට මදි. 10000ක් හම්බුණත් මේගොල්ලන්ට මදි. ලක්ෂ 10ක් හම්බුණත් මේගොල්ලන්ට මදි. මෙහෙම වෙන්න හේතුව තමා මේ අය හිතන් ඉන්නවා දීර්ඝ කාලීන ප්‍රශ්නයකට හොඳම විසඳුම ජොබ් එක කියලා. හැබැයි කවද්ද ජොබ් එක කියන්නේ දීර්ඝ කාලීන ප්‍රශ්නයකට කෙටි කාලීන විසඳුමක් විතරයි කියලා මේ අය තේරුම් ගන්නේ එදා තමා සියලු දෙනාගේම තත්වයන් වෙනස් වෙන්නේ. ලංකාවේ ඉන්න අපිටත් වෙන්නේ හැමදාමත් මේකයි. සල්ලි අතේ තියෙන්න අපි ආස කරන අනවශ්‍ය දේ සියල්ලම ගන්නවා. සල්ලි ඕමනා වෙලාවට අපි කාගෙත් අතේ නැති වෙනවා. දැන් හොඳටම රොබර්ට් මේ ගැන පැහැදිලි. මොකද රොබර්ට්ගේ තාත්තත් හැමදාම කියන්නේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න කියලයි. ඒකයි මේගොල්ලෝ හැමදාමත් එකම තැන ඉන්නේ. ඒ හැම දෙයකටම විසඳුම ෆයිනෑන්ෂියල් ඉග්නොරන්ස් කියන එක. ඒ නිසා ඒක ඉගෙන ගන්න මං කියලා දෙන්නම් කියලා මයික්ගේ තාත්තා ආයේ සුපර් මාකට් එකේ දෙන්නවම ඇරලවනවා. දැන් වැඩ කරගෙන ඉද්දි රොබර්ට් දකිනවා සුපර් මාකට් එකේ මැනේජර් මහත්තයා පොත් ගොඩක් එකතු කරගෙන ඒකේ කූපන් ටික විතරක් අරන් පොත් ටික පැත්තකට තියනවා. මේක දැකපු රොබර්ට් එයාට ගිහින් කියනවා ඔයා කූපන් ටික අරගෙන මට මේ පොත් ටික විතරක් දෙන්න කියලා. එයා හැබැයි කියනවා මේක මං දෙන්නම් හැබැයි විකුණන්න බෑ කාටවත් කියලා. එයා මේ රොබර්ට් ටික එකතු කරගෙන ගිහිල්ලා එයාගේ යාළුවන්ට දීලා කියනවා ඔයගොල්ලෝ කියවලා මේක දෙන්න හැබැයි පැයකට රුපියලයි කියලා. එයාගේ මේ බිස්නස් එක හොඳට වැඩි වෙලා එනවත් එක්කම එයාගේ යාළුවෙක් එක්ක ආපු රණ්ඩුවක් නිසා මේ බිස්නස් එකත් මෙයාට වහන්න සිද්ධ වුණා. දැන් මෙයා හරි කවන්නෑ කියලා ගිහිල්ලා මයික්ගේ තාත්තට මේ ගැන කියනවා. මම මෙහෙම පොත් ටිකක් එකතු කරා මගේ යාළුවන්ට දුන්න කියවන්න කියලා පැයකට රුපියල ගානේ අය කරා කියලා. දැන් මයික්ගේ තාත්තට තේරුණා මෙයාට කතාව තේරුණු බව.